එයාට ලස්සනට කතන්දර කියලා දෙන්න පුළුවන් වගේම හරි අපූරු නිර්මාණ කරන්න පුළුවන් අමුතුම හැකියාවක් තිබුණා. හැබැයි එයා පාසල් අධ්‍යාපනය ඇතුලේ ලොකු දක්ෂයෙක් නම් නෙමෙයි. ඒ හින්දාම ගොඩක් කට්ටිය එයා ගැන හිතුවේ වැඩක් නැති කෙනෙක් විදියට. හොංකොං වල ඉපදුණු මේ යාළුවා කේසින් ලං පස්සේ කාලික මුළු ලෝකෙම කතා කරන මහා ජනප්‍රිය කෙනෙක් වෙයි කියලා කිසිම කෙනෙක් හීනින්වත් නොහිතන්නේ නැති. එයා හරි ආසයි එක චරිත නිර්මාණය කරන්න. එහෙම නිර්මාණය වුණු චරිත අකරේ ටිකක් අමුතු කෙනෙක් එයාගේ අත්වලින් ඉපදුනා. විශාල ඇස් තියෙන නමුත් සුරතල් පෙනුමක් තියෙන ටිකක් විහිළු පෙනුමක් ඇති කෙනෙක් එයා අතින් බිහි වුණා. ලබුබු ඒ තමා එයාට ලැබුණු නම. 2013 අවුරුද්දේ ලබුබු ඉපදුනත් එයා මහා පුදුම විදිහට මුළු ලෝකය පුරාම ජනප්‍රිය වුණේ 2025 අවුරුද්දේ. සෙල්ලම්බඩු විකුණන ලෝප්‍රකට ආයතනයක් වුණු පොප් මාට්හි 2025 පළමු මාස 4 ආදායමෙන් 34.7ක්ම ලැබුණේ ලබුබු නම් වූ මේ අපුරු සුරතලාගෙන්. එම ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 670ක් වුණා. ඒක විශාල දෙවන්ත ධනස්කන්ධයක්. ලබුබු නිර්මාණවල 1000කට ආසන්න විවිධ වර්ග මේ දක්වා ලෝකයේ වෙළඳපළවලට පැමිණී ඇති අතර ඉන් වර්ග 200කට ආසන්න ප්‍රමාණයක් ලිමිටඩ් එඩිෂන් එහෙම නැත්නම් සීමිත නිෂ්පාදන කාණ්ඩයට අයත් වෙනවා. ඒ නිසාම එවැනි ලිමිටඩ් එඩිෂන් වර්ගයේ ලබුබු සුරතලුන් හිමි කර ගැනීම සඳහා වෙළඳසැල් ඉදිරියේ දිගු පෝලිම් තිබුණ අතර ඒවා වෙළඳපළට පැමිණි මිනිත්තු 10ක් වැනි කෙටි කාලයකදී විකිණි අවසන් වුණා. ඒ නිසාම ලබුබු උන්මාදයක් ලෝ පුරා පැතිරී ගියා. ආවරණය වූ පෙට්ටි තුල ලබුබු පැමිණි අතර ඒ නිසාම ඒවා විවර කරන තෙක් තම සුරතලා ගැන කිසිදු විස්තරයක් දැනගැනීමට නොහැකි වීමද මෙහි ජනප්‍රියත්වයේ ඉහළ යාමට එක හේතුවක් වූවා. කොහොම නමුත් මේ සියල්ල එක්ක කැසින් ලොම් නම් මේ නිර්මාණකරුවා ලෝකය පුරා දෙවන්ත චරිතයක් බවට පත් වුණා. ඉතින් ඔයාට තියෙන වෙනස් හැකියාවක් වෙන්න පුළුවන්. කවුරුත් ඔයාගේ හැකියාව ගැන ඒ තරම් උනන්දු නොවෙන්න ඉඩක් තියෙන්නත් පුළුවන්. ඒකට හේතුව ඔයා තවමත් මේ ලෝකයට ඔයාගේ හපන්කම පෙන්වලා නැති හින්දා. නමුත් උත්සාහය අත්හරින්න එපා. ඔයාගේ ලස්සන නිර්මාණය ගැන ඔයා තෘප්තිමත් නම් ඒ දේ කොහොම හරි එළියට දමන්න. ඔයාට ලෝකේ ඉඩක් තියෙවි. සමහර විට ඒ ඉඩ මහා දැවන්ත අසීමිත එකක් වේවි. ලෝකය මවිත කරවන එකක් වේවි. ලබුබු සුරතලාගෙන් මම ඔයාලට කියා දෙන ජීවිත පණිවිඩය අන්න ඒකයි.